චෝදනා ත්‍රිත්වයක් මත කරනු ලබන විමර්ශන කටයුතු වලට අදාළව ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය හොබවන සමයේ නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට ඇති චෝදනාව වන්නේ 2014 වසරේ ජනවාරි 22 වන දින මැලේසියාවේ කුවාලාලම්පුර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL 319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට ඇමරිකානු ඩොලර් 4512ක් පාඩු කිරීම 2014 වසරේ ජනවාරි 26 වන දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යාමට සිටි මගින් 75 දෙනෙකු අංක UL 563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමරිකානු ඩොලර් 19160ක් රජයට පාඩු කිරීම 2014 වසරේ දෙසැම්බර් 19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් රුපියල් 12,50,000ක් වියදම් කිරීම ඒ අනුව අත්අඩංගුවට ගත් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාස 1 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.